ඔයා හොයන්නේ නෙක් ස්කිඩ් බයික් එකක්ද? ඒත් පෙට්‍රෝල් වැඩ කරන එක වැදගත්ද? එහෙනම් මේක ඔයාටමයි. අද අපි බලමු Pulsar Bajaj N160. මුලින්ම මේකේ කිලර් ලුක් එක බලමු. හරියට N250ක් වගේ. Dual channel ABS. මේ බජට් එකේ තියෙන ලොකුම සේෆ්ටි ෆීචර් එක. ඒ වගේම මේකේ තියෙන ප්‍රොජෙක්ට් හෙඩ්ලැම්ප් එක LED DRL ලයිට් සිස්ටම් එකක් තින්දා මේ බයික් එකට වෙනම ලුක් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේකේ 130 mm ටයර් එකක් ඉන්න මේක සේෆ්ටි එක වගේම බැලන්ස් එක ගොඩක් ඉහළ මට්ටමක තියෙනවා. ඉතින් මේක එන්ජින් එක ගත්තාම අලුතෙන්ම වෙලා තියෙන 164cc සිංගල් සිලින්ඩර් DOXC එන්ජින් එකක් තියෙන අතරම හෝස් පවර් එක 15ක් වන අතරම නිව්ටන් මීටර් 15ක ටෝක් එකකින් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. 5 ස්පීඩ් ගියර් බොක්ස් එකක් ඇවිල්ලා තියෙන අතර ඔය කට්ටියට ඒකෙන් ලොකු ස්පීඩ් එකකට ළඟා වෙන්න පුළුවන්. මේක ඩිස්ප්ලේ එක ගැන කතා කරාම ඇනලොග් සහ ඩොට් මෙට්‍රික් ඩිස්ප්ලේ එකක් ඇවිල්ලා තියෙන අතරම තව අවුරුදු කිහිපයක් යන විට මේක බජාජ් සමාගම විසින් අලුත් කරනවා කියලා තියෙනවා දැන්ට. ෆියුවල් ටැංක් එක ගත්තාම 14 ලීටර් ෆියුවල් ටැංක් එකක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. ඒ වගේම මේක කම්ෆර්ටබල් ෂීට් එකක් එක්කම ඊට අමතරව මේකේ අපිට සුපුරුදු Pulsar LED tail lamps හම්බෙලා තියෙනවා. ඉතින් අපිට මේ වගේ ලස්සන බෙලි පෑන් එකක් එක්කම ඊට අමතරව අපිට අපේ එක්සෝස් එක දා ගන්න පුළුවන් මෙන්න මේ හරිය. අපිට මේක මොනෝෂොක් එකේ මෙතනින් බලා ගන්න පුළුවන් අතන මේක ඩබල් සයිඩ් ස්විම් ආම් එකකින් තමයි මේක ලස්සන ඩිසයින් වෙලා තියෙන්නේ. ඉතින් අඩු වියදමකින් හොඳ ආරක්ෂාවයි හොඳ පෙනුමයි මේ දෙකම ලබා ගන්න ඕන. ඔය කට්ටිය තියෙන හොඳම ඔප්ෂන් එක තමයි Pulsar N160.